හිතන්නේ දිනපතාම වැඩට ගිහිල්ලා එක නිවාඩුවක්වත් ගන්න නැතුව කරන රැකියාව අකුරටම කරලා මහන්සි වෙලා වැඩ කරාම මහන්සිලා වැඩ විතරක් කරාම ඔයාට දියුණු වෙන්න පුළුවන් කියලාද ඔයා හිතන්නේ? එහෙම නැත්නම් කවදා හරි හිතලා තියෙනවද මේ මහන්සිලා වැඩ කරන ගමන් මේක ඇතුලේ තව මොන හරි රහසක් තියෙනවා මේ දියුණු වෙච්ච මිනිස්සුන්ගේ සාර්ථක වෙච්ච මිනිස්සුන්ගේ කියලා? එහෙම රහසක් තියෙනවා කියලා ඔයාට කවදා හරි හිතලා තියෙනවද? එහෙම හිතලා තිබුණා හෝ නැති වුණා අද අපි මේ වීඩියෝ එකෙන් බලමු මහන්සිලා වැඩ කිරීම විතරක්ම මහන්සිලා වැඩ කිරීම පමණක්ම ප්‍රමාණවත්ද මිනිස්සෙක්ට දියුණු වෙන්න සහ ඔහු ප්‍රාර්ථනා කරන්නේ පතනේ සාර්ථකත්වය ළඟා කරගන්න කියලා. මම ව්‍යාපාර කළමනාකරණය හදාරන ව්‍යාපාර කළමනාකරණ උපාධිය හදාරන ශිෂ්‍යයෙක්. මම උත්සාහ කරන්නේ මේ මම ඉගෙන ගන්න දේවල් සහ මගේ අත්දැකීම් පොතේ පමණක් තියෙන කරුණු මේ ප්‍රායෝගික ජීවිතයට සමීප විදිහට ඉදිරිපත් කරන තමයි මේ වීඩියෝස් වලින්. ඉතින් අද බලමු අපේ වීඩියෝ එක මහන්සිලා වැඩ කිරීම පමණක් දියුණුව සඳහා ප්‍රමාණවත්ද? මේ බලන්න මම දැන් උදාහරණයක් අරගෙන මේක කියන්නම්. ඔන්න දැන් ඉන්නවා කමල් කියලා පුද්ගලයෙක්. මෙයාගේ නම කමල් වැඩ කරන්නේ ගල් වැඩ පොලක. කළු ගල් වැඩ පොලක ගල් කඩන එක තමයි කරන්නේ. තව කෙනෙක් ඉන්නවා අවිෂ්ක කියලා. මෙයා වැඩ කරන්නේ මේ නගරේ තියෙන සුපිරිවලන් සැලක මේ දෙන්නම ඔන්න තමන්ගේ රස්සාව කරගෙන ඉන්නවා. මේ කමල් කියන එක්කෙනා ගල් වැඩ පොරේ වැඩ කරන එක්කෙනාගේ ගතිගුණ මෙන්න මේ විදිහට. බලන්න මෙයා දැන් හැමදාම වැඩට යනවා. එක දවසක්වත් ගෙදර ඉන්නේ වැඩට වැඩ පොලටත් අවංකයි. අනිත් මිනිසුන්ගේ ගෞරවය දිනාගෙන නිතරම මේ අනිත් අයටත් උපදෙස් දෙනවා මෙහෙම මේ වැඩ කරන්න ඕනේ මහන්සිලා වැඩ කරන්න ඕනේ. එතකොට තමයි සාර්ථක වෙන්න පුළුවන් කියලා අනිත් අයටත් උපදෙස් දෙනවා. ඒ වගේම මෙයා වැඩත් කරනවා. පඩියත් ගන්නවා වැඩ පොලෙත් හොඳ නමක් දිනාගෙන තියෙනවා. ගමෙත් නමක් දිනාගෙන ඔන්න මෙයා දැන් වැඩ කරගෙන යනවා. උදේම නැගිටිනවා කෑම කොතා ගන්නවා ලෑස්ති වෙනවා පිළිවෙලට වෙලාවට වැඩට යනවා වැඩ පොලේ මහන්සිලා වැඩ කරනවා. හවස ඔන්න අමතර තව කවුරු හරි වැඩට ආවිල්ලා නැත්නම් එයාගේ මේ වැඩමුළුවත් කවර් කරලා shift එක කවර් කරලා එයාගේ වැඩත් කරලා ඔන්න ওই විදිහට අමතරත් වැඩ කරලා මෙයා හොඳටම වැඩ කරනවා. වැඩ පොලේ ප්‍රධානියත් මෙයාට කැමති. ඉතින් මේ මිනිස්සුත් ඊටම ගෞරව කරනවා. එයා කියන දෙයක් වුණත් අනිත් අය අහනවා. ඒ ඉතින් වැඩ කරනවා මහන්සිලා වැඩ කරන කෙනෙක් අලස නැහැ. ඉතින් මෙහෙම වැඩ කරලා මෙයා මාසෙ අන්තිමට සැලරි එක ගන්නවා. ගෙදරට යුතුකම් ටිකත් හරියටම කරනවා. සල්ලි අරගත්තා. හොඳම විදිහට ගෙදරට යුතුකම් ටික කරනවා. අඩුපාඩු කරන්නේ හැමදේම හරි. ඔන්න මෙතන දැන් මෙයාගේ තියෙන මේ අඩුපාඩු මොකද්ද? දැන් මෙයාගේ මෙයා හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මෙයාගේ මේ ගෙදර මෙයාට හදිසියකට මේ මොන හරි ඌමනාවක් වුණොත් එහෙම අමතර සල්ලි එයාගේ අතේ නැහැ. මාසික වියදම් වලට එයාගේ පඩිය ගියාට පස්සේ එතනින් එහාට ආය අමතර මේ අර දේ කරන්න මේ දේ කරන්න කියලා එයාට එහෙම අමතර සල්ලි නැහැ. පඩිය ගත්තා මාසික යුතුකම් ටික කරලා ඒ ගෙදරට අවශ්‍ය ටික කරපුවාම එයාගේ පඩිය ඉවරයි. හැබැයි මං කියවනේ මෙයා මහන්සිලා වැඩ කරනවා. ගමෙත් නම තියාගෙන ඉන්නේ අනිත් අයටත් බයිනවා මේ මහන්සිලා වැඩ කරනවා. ඒ අනිත් අයට කියනවා මෙහෙමයි කම්මැලි වෙන්න එපා වැඩ කරන්න. ඔය මොකද්ද කරන්න කියලා එහෙම මේ අනිත් අයටත් කියනවා. ඔන්න ඔය විදියයි. දැන් බලමු දැන් අවිෂ්ක. මං කිව්වේ සුපර් මාකට් එකේ වැඩට යනවා. සුපිරිවලන් සැලක වැඩට යනවා කියලා මේ නගරේ. ඔන්න දැන් මෙයා මොකද කරන්නේ? මෙයාත් යනවා වැඩට යනවා. සාමාන්‍යයෙන් අර දැන් අර තරම් පිළිවෙල නැහැ. වැල් වැඩ පොලේ වැඩ කරන කමල් තරම් එහෙම මේ ලොකුවට පිළිවෙලට වැඩ කරලා එහෙමත් නැහැ. ඒ වුණාට ඔන්න දැන් මෙයාත් වැඩ ටික කරගෙන ඉන්නවා. උදේ යනවා මේ වැඩ කරනවා. හවස එනවා. හැබැයි නමුත් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. කමල්ට වඩා අවිෂ්කට තියෙනවා දැන් අතිරේක ධනයක් තියෙනවා. ඒ කියන්නේ මෙයාට ගෙදරදී හදිස්සියකට සල්ලි වුණොත් එහෙම ඔය ගමේ කාට හරි අතරමාරුවක් කරගන්න එහෙම ඕනෙ වෙච්චාම එහෙම දෙන්නත් මෙයා ගාව තියෙනවා. දැන් මෙයා ගාව දැන් අර මෙයාට සල්ලි තියෙනවා. ගෙදර මෙයා යුතුයකම් ටිකක් කරනවා. ඒ ටිකත් කරගෙන මෙයාට ඔන්න සල්ලි තියෙනවා. දැන් ඇත්තටම බැලුවොත් ඒක වෙන්න විදිහක් නැහැ නේ. මොකද මහන්සියලා වැඩ කරන්නේ කමල්. එයා තමයි වෙලාවට වැඩට යන්නේ. එයා තමයි මේ ගමේ නම තියාගෙන ඉන්නේ. සේවා ස්ථානයේ නම තියාගෙන ඉන්නේ. ඉතින් හරිනම් වෙන්න ඕනේ මේ කමල් තමයි අතිරේක ධනයක් තියෙන හොඳ ස්ථාවර මනුස්සයා වෙන්න ඕනේ. නමුත් මෙතන වෙලා තියෙන අවිෂ්ක තමයි ඔන්න දැන් මෙයාට හොඳට මේ යමක් හසුරව ගන්න පුළුවන්. මුදල් ලේට මේ හසුරව ගන්න පුළුවන්. මෙයාට මේ මූල්‍යමය නිදහසක් පොඩි ප්‍රමාණකින් මහා ප්‍රමාණකින් පොඩි ප්‍රමාණකින් තියෙනවා කමල්ට වඩා. දැන් බලමු මොකද්ද මේ මෙතන තියෙන මේ රහස. දැන් අරයා අච්චර මහන්සිලා වැඩ කරලා නමකුත් තියාගෙන හැමදේම කරලා එයාට දැන් ඔන්න මාසි වියදම ගියාට පස්සේ එයාට ආය අමතර ධනයකුත් නැහැ.
එයාගේ මේ මූල්‍ය ස්ථාවරය ටිකක් අඩුයි. එහෙම මේ වෙලා තියෙන්නේ. ඇයි දැන් අවිෂ්කගේ එහෙම නෑ. යාට සල්ලි තියෙනවා. යමක් කමක් කරගන්න පුළුවන්. එහෙම තත්යකටපත් වෙලා තියෙන්නේ. ඇයි දැන් මොකද්ද මෙතන තියෙන රහස? මේ බලන්න. මේක තමයි මෙතන තියෙන රහස. කමල් කරන්නේ උදේ නැගිටිනවා, ලෑස්ති වෙනවා, වැඩට යනවා, රැකියාව උපරිමයටම කරනවා, මහන්සි වෙනවා, තව අමතරත් වැඩ කරනවා. මේ විදිහට වැඩ කරන එක පමණයි. මෙයා හිතන්නේම නෑ මොනවද ආය මෙතනින් එහාට කොහොමද දියුණු වෙන්නේ මේ රස්සාවෙන් ලැබෙන ධනයෙන් තවත් ධනෙ මේ උත්පාදනය කරගන්න පුළුවන්ද? එහෙමත් නැත්නම් මොනවා හරි තව මට මේකෙන් හැකියාවක් හෝ මොනවා හරි ස්කිල් එකක් ඩෙවලොප් කරගන්න පුළුවන්ද? හැකියාවක් වර්ධනය කරගන්න පුළුවන්ද කියලා ඒ දේවල් ගැන මෙයා හිතන්නේ නැහැ. මෙයා කරන්නේ උදේ නැගිටිනවා, වැඩට යනවා, ගිහිල්ලා මාසාන්තිමට වැටුප ගන්නවා, පරිභෝජනය සඳහා ඒක වියදම් කරනවා. ඕක තමයි මෙයාගේ එකම රටාව. අවුරුදු ගාණක් තිස්සේ මෙයා හැබැයි මේ ණයත් නැහැ, එහෙම දියුණුවකුත් නැහැ. එක තැන පල් වෙන චරිතයක් බවට පත් වෙලා තියෙනවා. මේ අතර අවිෂ්ක මොකද කරලා තියෙන්නේ? අවිෂ්ක කරලා තියෙන්නේ මෙයා ගිහිල්ලා මේ සුපිරි වෙළඳසැලේ වැඩ කරන ගමන් ඒ ලැබෙන වැටුපෙන් මෙයා මේ යම් මුදල් ප්‍රමාණ ඉතුරු කරගෙන මෙයා දැන් දාලා තියෙනවා මේ කොටස් වෙළඳ පොලට මුදල් ප්‍රමාණයක් දාලා ඒකෙන් මෙයා ප්‍රතිලාභය ලබනවා. ওই විදිහට දැන් මම මේ උදාහරණ කියන්නේ. මේ ඊළඟට ගෙදර පොඩිවට එළවලු වගාවකට ආයෝජනය කරලා තියෙනවා. මෙයා මොකද කරලා තියෙන්නේ? මේ එළවලු වගාවට ඒ පොහොර ටිකේ වට වියදම් කරලා ඒ බීජ වලට වියදම් කරලා පොඩියට එළවලු වගාවක් ගෙදර කරලා තියෙනවා. ඊට පස්සේ නිවසේ මේ ඉඩමේ පාරායිනට වෙන්න තිබ්බ කොටසේ පොඩි කඩ කාමරයක් හදලා මේක දැන් ඔය වැටුවෙන්ම තමයි මෙයා කරලා තියෙන්නේ. කුලියට දීලා. ඔය විදිහට මෙයා රැකියාවට විතරක්ම කොටු වෙලා තමන්ගේ ඉන්කම් එක මූල්‍යමය ස්ථාවරත්වය එකම තැනකට රැකියාවට පමණක් කොටු වෙන්නේ නැති වෙන්න මෙයා මේ පඩිය පාවිච්චි කරලා විවිධ දේවල් වලට ආයෝජනය කරලා තියෙනවා. ඒ අතරේ මෙයා දැන් ඔන්න තවත් මේ පාඨමාලා හදාරලා රැකියාවේ විහිළට යන්න පුළුවන් විදිහට ඒ පාඨමාලා වලින් අවශ්‍ය වේ තමන්ගේ මිනිස්සෙක් විදිහට එයා සංවර්ධනය වෙලා තියෙනවා. කමල්ගේ තියෙන වැරද්ද මොකද්ද? මෙයා උදේ නැගිටිනවා, වැඩට යනවා, එකම රටාව, එකම පීල් එක දුවන දුම්රිය වගේ මෙයා කිසිම දෙයකට ආයෝජනය කරන්නේ නැහැ. වැඩට යනවා, සල්ලි හොයනවා, ඒක පරිභෝජනය කරනවා, ඒක එතනින් ඉවරයි. ඊට පස්සේ ඊළඟ මාසෙටත් ඒ පරිභෝජනය සඳහා අවශ්‍ය මුදල් හොයාගන්න ඉපේ. ඒක කරන්න මෙයා හැමදාම වැඩට යන්න වෙනවා. ඉතින් මේ මහන්සිලා වැඩක් කරනවා, කම්මැලිත් නැහැ. නමුත් දියුණුවක් වෙන්න විදිහක් නැහැ. මොකද අර විදිහට දැන් මෙයා අර මේ හිතන්නේ නැහැ. ඔන්න දැන් ඕක තමයි පොයින්ට් එක මේ කියන මේ වීඩියෝ එකේ තියෙන පොයින්ට් එක තමයි මහන්සි වෙලා වැඩ කළ පමණින් දියුණු වෙන්න විදිහක් නැහැ. මොකද තමන් කරන රැකියාව කරන ගමන් සමහර විට රැකියාව ඇතුලෙන් තනතුරකින් ඉදිරියට යන්න හෝ නැත්නම් රැකියාවෙන් ඉවත් වෙලා තමන්ගේම ව්‍යාපාරයක නියැලෙන්න හෝ ඒ කරන ඕනම දෙයකට එක්කෝ මේ දැනුම සඳහා ආයෝජනය කරන්න ඕනේ නැත්නම් මොකක් හරි මේ භෞතික ව්‍යාපාරයක් සඳහා ආයෝජනය කරගත්තොත් පමණයි දියුණුවක් ලබන්න පුළුවන්. නමුත් දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ මම කියපු දේ මේ වැරද්දක් තියෙනවා කියලා. මොකද මහන්සිලා වැඩ කරන්න කියලානේ හැමෝම කියන්නේ සමාජය හැදිලා තියෙන්නේ මේ මහන්සිලා වැඩ කරන්න ඕනේ එහෙම කියන මේ මතේ උඩනේ. ඒක මේ මෙහෙම දෙයක් තියෙනවා. මහන්සිලා වැඩ කරන්න ඕනේ. මහන්සිලා වැඩ කරන්න ඕනේ. නමුත් මහන්සිලා වැඩ කරන ගමන්ම හිතේ හිතන්න පුළුවන් වෙන්න ඕනේ මේ මහන්සිලා වැඩ කරලා උපයන මුදලෙන් ඉදිරියට මේක පවත්වාගෙන යන්න මොකක් හරි ආයෝජනයක් තමන්ගේ තුලම කරන ආයෝජනයක් හෝ ඒ කියන්නේ ගැනීම ඒ වගේ දෙයකට හෝ නැත්නම් භෞතිකව කරන ආයෝජනයකට මොකට හරි යන්න ඕනේ කියලා මතක තියාගෙන මහන්සිලා වැඩ කරන්න ඕනේ. මහන්සිලා වැඩ කිරීම පමණක්ම දියුණුව ළඟා කරලා දෙන්නේ නැහැ. දැන් අර මං කිව්වා වගේ කමල්ට මේ ගල් වැඩ පොලේ වැඩ කරන කමල්ට සමාජයෙන් ගෞරවය ලැබෙනවා, සේවා ස්ථානයෙන් ගෞරවය ලැබෙනවා, මිනිස්සු අගය කරනවා, ඇයි මහන්සිලා වැඩ කරන කෙනෙක් එහෙම කියලා අගය කරනවා. නමුත් එයා පුද්ගලෙක් විදිහට Taman දියුණු වෙලා නැහැ. අනිත් මිනිස්සු සතුටු වෙලා තියෙනවා. එයාගේ වැඩ වලින් අනිත් මිනිස්සු මේ ආයතනයේ සතුටුයි, එයාගේ ආවට ඉන්න නෑදෑයෝ සතුටුයි, සමාජය සතුටුයි. නමුත් මෙයා පුද්ගලයෙක් විදිහට දියුණු වෙලාවත් මූල්‍ය ස්ථාවරය ලැබලාවත් නැහැ. මොකද වෙලා තියෙන්නේ මේ වැඩ කරා, සල්ලි ගත්තා, ඒක වියදම් කරා, ඒ විදිහට එකම චක්‍රයක දුවලා අස්ථාවර ජීවිතයක් තමයි මෙයාට ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අවිෂ්ක කරා වගේ මම උදාහරණ කිව්වේ. සුපිරි වෙළඳසැලේ වැඩ කරපු එක්කෙනා. ඒ වගේ මොනවා හරි පොඩි දේවල් හරි තමන්ගේ වැටුපෙන් කරන්න පුළුවන් සුළු ආයෝජන මොනවා හරි වාට ටිකක් නිකන් ඉන්න වෙලාවකට හිතලා බැලුවොත් එහෙම වාට විවිධ දේවල් මතක් වෙයි. ඒ විදිහේ මොනවා හරි ආයෝජන වලට මුදල් යොමු කරලා තිබ්බොත් තමයි කවදා හරි වාට ඒ රැකියාව මොකක් හරි දෙකින් අහිමි වුණත් වාට ස්ථාවර මේ මූල්‍ය ස්ථාවරයක් එක්ක යම්කිසි යැපීමක් හරි ඒ කියන්නේ තමන්ගේ අවශ්‍යතා ටික හරි යම් කාලයකට කරගන්න පුළුවන් විදිහට මුදලක් ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ ඒ විදිහේ
මූල්‍ය ස්ථාවරයක් ආයෝජනය හරහා ලබා ගත්තොත් පමණයි. එහෙනම් මේ වගේම රසවත් ප්‍රායෝගික වැඩසටහනකින් ආයෙත් හමු වෙමු.